මෙහෙම සින්දුවක් තියෙනවා. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මග දිගේ. රවි රොයිස්ට කියන සින්දුවක්. ඒකේ අන්තිමට මෙන්න මෙහෙමත් කියනවා. සොබා දහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. මට හිතෙන්නේ දුක ඇතුලේ දුක හොයාගෙන ගිහින් තියෙනවා. ඔය සින්දුව ගැන කතා කරන්න මම හිතන්නේ ප්‍රෝග්‍රෑම්ස් 3-4ක් ඕන වෙයි නෝක. පළවෙනි එක මම සාමාන්‍යයෙන් මම කියන අපාය සහායක ගී කියලා. ඒ කියන්නේ වා ඉපදිලා ඉන්නේ දුක් වෙමින් ඉන්න නෙමෙයි. දුක කියන දේ වෙන් කරගන්න වෙනස් කරගන්න. අනිත් එක මරණය පිළිබඳව ඔබ දන්නවා නම් ඔබ කවදාකවත් මරණයකදී දුක් වෙන්නේ නැහැ. ඔබ මරණයකදී දුක් වෙන්නේ නැහැ. හේතුව මරණයකදී මේ තියෙන්නේ දැන් ඉනෝකාවේ බ්ලවුස් එක මාරු කරලා වෙන බ්ලවුස් එකක් හැන්දාමට ඉනෝකාමනේ. හරිද? ඔය ඊට පස්සේ ආය වෙන ඇඳුමක් දානවා. ඒත් ඉනෝකමයි. මේ ෂර්ට් මාරු වෙනවා. මේ බොඩි එක කියලා කියන්නේ අපේ සංසාර ගමනේ අර ෂර්ට් එක මාරු කරනවා බ්ලවුස් එක මාරු කරනවා වගේ කේස් එකක්. මේ බොඩි එක නැති වෙලා ඊළඟ බොඩි එකට යනවා. එතන අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟට යන බොඩි එක තිරිසන් බොඩි එකක්ද මීට වැඩිය හොඳ බොඩි එකක්ද කියන ප්‍රශ්නේ විතරයි. හැබැයි අපි ඒ කියන්නේ මරණාසන්න කෙනෙකුදී පවා මැරෙන්න කිට්ටු නම් එයාට ආදරය දෙයිලා නවත්ත ගන්න එපා. විලාප තියන්න එපා. එයාට යන්න දෙන්න. මගේ තාත්තා මේ යන්න පැයකට කලින් මට ડોක්ටර්ස්ලා කියනවා තව පැයකට වැඩි ඉන්න එකක් නැහැ කියලා. මං වීඩියෝ කෝල් එකක් අරගෙන මං එයාට කියනවා සුබ ගමන් තාත්තා පරිස්සමෙන් යන්න. අපි සියලු දෙනාම සන්තෝෂේ. අපි හරි සන්තෝෂේ. තාත්තා කරපු දෙයට තාත්තට ලොකු පිං මුත්තන්ඩි ඇති වයනකල් බලාගෙන. මුත්තන්ඩි කියන්නේ යාගේ තාත්තා. මුත්තන්ඩි ඇති වයනකල් බලාගෙන පරිස්සමෙන් යන්න. සැබවින්ම මරණයකදී එයාගේ හිතවතුන් මියගේ එයාගේ හිතවතුන් එනවා එයාගේ ළඟට. ඒ ගමන පහසු කරන්න. ඊළඟට අපි අර අනේ යන්න එපා දාලා යන්න එපා කිව්වම තමයි නොගිහින් ඉන්නේ ආත්මේ. ඊට පස්සේ තමයි මිනිස්සු බෝතලයකට දාලා ගිහලා මූදෙද යන්න එපා කියු මිනිහා බලෙන් එලවලා දානවා අන්තිමට. බලෙන් එලවලා දානවා. ඒ කියන්නේ මරණය කියන දේ ඒ මරණාසන්න වෙන වෙලේ ඉඳලම කකුල් දෙකේ ඉඳලා මැරෙන්න පටන් ගන්න ඉනෝක. ඒක process එකක්. ඒක ක්‍රියාවලියක්. එතකොට ඒ හින්දා තමයි ඔය හොඳ වෛද්‍යවරුන්ට හොඳ හෙළ වෛද්‍යවරුන්ට පුළුවන් වෙන්නේ හෙට හැන්දෑ වෙනකොට හෙට 3-4 වෙනකොට නැති වෙනවා කියලා කියන්නේ. ඒ ශක්තිය තියෙන වෛද්‍යවරු ඉන්නවා. ඒකෙන්ද මරණයේ process එකක්. ඒක ඒ process එකේදී heart එක නැවතිනවා. heart එක නැවතුණාට brain එක නවතින්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ අර චුතිසිත කියන දේ හැදෙන්නේ අන්නේ process එකේදී. ඔකට යනවා විනාඩි 12 15ක් විතර යනවා. ඒ කාලය තුල මේ අර දේවල් ඇහෙන්න තිබුණොත් එහෙම ඒක එයාගේ ආත්ම ගමනටම කරන බාධාවක්. ඒකින්දයි මරණය හැමතිස්සෙම රමණීය මරණයක් විය යුත්තේ. එයා අතෑරලා යනවනම් යන්න දීලා ඔයත් අතාරින්න. අතාරින්න. එයාට සුබ ගමන් ප්‍රාර්ථනා කරන්න. එයාට හොඳම හොඳ දේ වෙන්න කරන්න පුළුවන් හැම පිනක්ම කරන්න.